තෙරුවන් සරණයි. මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ පිළිබඳවත් ඒ වගේම භික්ෂුන් වහන්සේ නමක් වශයෙන් මා පිළිබඳවත් අවධානයෙන් ඉන්න සියලුම සදැහැති සිංහල බෞද්ධ ජනතාවගේ දැන ගැනීම සඳහා මේ පණිවිඩය මම Facebook එකට දාන්න කටයුතු කරනවා. පින්වත්නි, මේ දින කීපේ පුරාවටම බරපතල ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න වෙමින් තිබෙනවා සිංහල බෞද්ධ ජනතාවට, විශේෂයෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල පදිංචි වෙලා ඉන්න සිංහල ජනතාවට මේ වෙනකොට සිදු වෙමින් පවතින ක්‍රියාකාරකම් නිසා එතෙන්දී විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජනතාවගෙන් පවුල් 18කට මේ වෙනකොට මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ඉවත් වෙන්න කියලා නඩු පවරලා තියෙනවා. උසාවි තීන්දුව දීලා තියෙනවා. ඒ වගේම තමයි අවුරුදු 60ක් පුරාවට 1960 ගණන් වල 70 ගණන් වල 80 ගණන් වල වැඩ කරගෙන හිටපු දේපල කුඹුරු කිසිවක් වැඩ කරන්න එපා කියලා නියෝග පනවලා සිංහල ජනතාව යම් පැත්තකට කොටු කරලා තියෙනවා. ඒවා ඔහුගේ තනබිම් බවටම සහතික කරගන්න උත්සාහ ගන්නවා. ඔකේ දත් තිබුණා දත් තියෙනවා. දැන් අපි මේවා අවුරුදු ගාණක් පුරාවටම වගකීම් යුතු පාර්ශ්ව වලට දැනුවත් කරනවා. අපිට පැහැදිලි පිළිතුරක් ජනතාවගේ පැත්තෙන් ජනතාවට ලැබිලා නැහැ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අද දවසේ මම ඔබට මේ පෙන්වන්නට උත්සාහ ගන්නවා ඡායාරූප කීපයක්. ඒ ඡායාරූප ටික බලනකොට ඔබට තේරෙයි මඩකලපුව දිස්ත්‍රික්කයේ ඒ පහ මාර්ගයේ චෙන්කලඩි හන්දියෙන් කිලෝමීටර් 4ක් දුර යනකොට අනුරාධපුර යුගයට අයත් වෙන ඉතාමත් ඉපැරණි චෛත්‍ය රාජානන් වහන්සේ නමක් දාගැබ මේ වෙනකොට ඩෝසර් කරලා කුඹරක් බවට පත් කරගෙන යන ආකාරය. ඒ වගේම ගල් කණු වලින් සැදුම්ලත්ව තිබිච්ච විහෙර විහාර, ඒ වගේම දේවාල, මේ සියලුම පූජනීය සිද්ධාස්ථාන ගලවලා ගල් කණු ටික එක ගොඩකට ගොඩ ගහලා තියෙන ආකාරය. ඒ වගේම බෝධින් වහන්සේගේ පාමුලට එනකම්ම මුල උඩත් වී වපුරලා තියෙන ආකාරය. මේ බෞද්ධ සිද්ධාස්ථාන වලට කරන විපත්ති. මේවට උත්තර ඉල්ලනකොට තමයි යම් යම් පිරිස් තැන් වල ඉඳලා යම් යම් ආකාරයට අපි කරන්නේ සමාජ විරෝධී, ශාසන විරෝධී, දේශද්‍රෝහී ක්‍රියාකාරකම් කියලා පෙන්නලා දෙන්න හදන්නේ. හැබැයි තේරුම් ගන්නට වෙනවා මේවා ඒ පැත්තට මේ පැත්තට කොයි පැත්තට හරි පෙරලා සමහරු විවිධ පුජ්‍යලු එක එක වාසි ලබන්න බලනවා. මේ දිනවල බොහෝ පණිවිඩ අපි දකින්න අන්තර්ජාලය ඔස්සේ මේ මා පිළිබඳව පළවෙනවා. නමුත් මේ එකක්වත් මගේ අරමුණක් දිනා ගන්න නෙමෙයි. මගේ සුඛ විවරණයේ සඳහා නෙමෙයි. මට මේ මඩකලපුව ඇතුළේ ඉන්නකොට පැහැදිලිව පේනවා මේ ජාතික සම්පත් දවසින් දවස විනාශ කිරීම, මේ ජාතියට දවසින් දවස වද හිංසා කිරීම කෙලවරක් නැතුව කරගෙන යනවා. මේක නවත්ත ගන්නට නම් බලධාරියෙක් වගකීම් යුත්තේ කවුරු හරි ඉදිරිපත් විය යුතු වෙනවා. ඒක කරව ගන්න උත්සාහය මිසක වෙනත් අරමුණක් දිනා ගන්න නෙමෙයි මම මේ කටයුතු කරන්නේ. විශේෂයෙන්ම මම මේ පණිවිඩය අද දවසේ සමාජයට ඉදිරිපත් කරන්නේ චෙන්කලඩියේ මේ ඉදි කරගෙන මේ ඉපැරණි වෙහෙර විහාර ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මම ඒ ස්ථානෙට ගිහිල්ලා පොල්ලතු පැලක් බැඳගෙන හරි ඒ ස්ථානය ආරක්ෂා කරන්න කටයුතු කරනවා. සමස්ත ලෝකවාසී රටවාසී ජනතාව දැනගෙන සිටිය යුතුයි මේ පුරා වෘත්තීන් වස්තුන් ආරක්ෂා කරන්න පමණක් අපි මේ කැපවෙන ගමනට ඔබගේ දායකත්වය, ඔබගේ අවධානය අනිවාර්යෙන්ම තිබිය යුතුයි. ඒ නිසයි මේ පණිවිඩය මම තියන්නේ. තව දින 5කින් චෙන්කලඩියේ ඒ පහ මාර්ගයේ කිලෝමීටර් 4ක් යනකොට මේ ඉපැරණි චෛත්‍ය ළඟ බෝධින් වහන්සේ ළඟ පැල් කොටයක් අටවගෙන හරි ගොඩනගාගෙන හරි මම වැඩ ඉන්නවා කියන එක සියලු සමස්ත ජනතාවට මම දැනුවත් කරනවා. තෙරුවන් සරණයි.